හලෝ ළමයි. අද කාර්යබහුල සතියාන්තයකින් පසු ඔන්න අපි ආය හම්බුණා. අපි දෙන්න ඉතින් උදේම ගියා shopping ගිහිල්ලා අපි ඊළඟට මොකද කරන්න කියලා බලන්න ඕනේ නම් මෙන්න මේ vlog එක ඉවර වෙනකම් ඔයාලට බලාගෙන ඉන්න වෙනවා. ඉතින් කොහොමද ඔයාලට? අද උදේම නැගිටින්න පොඩ්ඩක් ට්‍රැක් පැනලා තියෙන්නේ. ඉතින් හැමදාමත් වගේ පැය ගානක් තෝරලා අන්තිමේදී මට ගැලපෙන එක මට හම්බුණා. මං ඒව හොයන අතරතුරේ මියා එයාට හොස්සෙල්ලම් බඩු වෙන. හැමදාම කොයි හරි shopping ගියාම එයාව හොයද්දී එයා ඉන්නේ සෙල්ලම් බඩු තියෙන තැන. අනේ මන්ද මේ පිරිමි ළමයි නම් අනේ. එන්නකෝ මේ ඔක්කොම බිල් කරලා අපි යන්. අපි ආව ගමන් රෙඩි වුණා. දැන් ඉතින් යන්නයි තියෙන්නේ. Let's go. අනේ ඉතින් මගේ ඉබිකටු හෙල්මට් එකක් දාගෙන හරියටම දවල් 1 විතර වෙද්දී අපි පිටත් වුණා ගමන යන්න. අපිට යන්න ගියේ පැය භාගයක් වගේ තමයි. ඔයාලා දන්නේ නැහැ අපි මේ කොහෙද යන්නේ කියලා. හරි. තව චුට්ටක් වෙලා බලාගෙන ඉන්නකෝ. ඔයා අවුරුදු කීයකින්? මම හිතන්නේ ආවේ ක්ලාස් එකක් කළා. Oh my god. මේක ටිකට් ප්‍රයිස් එක උනේ ලොකු අයට රුපියල් 120යි පොඩි අයට රුපියල් 60යි. එන්නකෝ අපි ඇතුළට යමු. අපි ආවේ කොළඹ ජාතික කෞතුකාගාරයට. ඔයාලත් මේකට ඇවිල්ලා නැත්නම් ඉක්මනට ඇවිල්ලා බලන්න. මොකද පොඩි කාලේ බලනවට වඩා යමක් තේරෙන වයසේදී මේක බලන එක වටිනවා. ගොඩක් දේවල් ඇත්තටම ඉගෙන ගන්න පුළුවන් මේකේ. මං ඉතින් අපේ මෑන් එක මේ හැමදේම බලාගෙන යන ගමන් ඔන්න බලන්නකෝ අපිට කාවද හම්බුනේ කියලා. අපේ මෑන්ගේ යාළුවෝ ටිකක්. මම ගියා මේ කන්නෝද. අපි කෞතුකාගාරය බලන්න ඉන්න මුල්ම හේතුව තමයි මේක. ඔයාලා හැමෝම දන්න අපේ කළු මාමගේ නැද්දන්ගොමුවේ රාජා මාර්තු 10 වෙනිදා කොළඹ ජාතික කෞතුකාගාරයේ සංරක්ෂණය සඳහා ප්‍රදර්ශනය කරා. අපි දෙන්නට නැද්දන්ගොමුවේ රාජා බලන්න ඉන්න ඕනම හින්දා තමයි වෙලාවක් වෙන් කරගෙන අපි මෙතනට ආවේ. ඒ වගේම ලංකාවේ දිගින් වැඩිම දල තියෙන ඇත්තුන්ගෙන් එක්කෙනෙක් තමයි මේ හෙය්යන් තුඩුවේ රාජා කියන්නේ. අන්න එයාගෙත් ඇටසැකිල්ල මේ ජාතික කෞතුකාගාරය තියෙනවා. ඒ වගේම එයාගේ හිස්ටරි එකත් මෙන්න මෙතනම තියෙනවා. අපිට ඒ ඇත්තුන්ගේ හුස්ම වැටෙනවා බලන්න බැරි වුණාට කිසිම අඩුපාඩුවක් නැති විදියට නැදුංගුමිය රාජව සංරක්ෂණය කරලා තියෙනවා. අපි දෙන්න කොහේ ගියත් අපි දෙන්නට මතකයක් විදියට අපි ගිය තැනින් මොන හරි දෙයක් අරගෙන එනවා. ඒ හින්දාම අපි නැදුංගුමිය රාජව තියලා තියෙන තැන ওই වගේ කීටැක් පොත් අන්න ඒ වගේ දේවල් එතන විකුණනවා. ඒ හින්දා අපි දෙන්න එකේ කීටැක් දෙයක් අරගෙන ආවා. එරනේ බොමල් සේනා උඹට ලන්නුවා මාගව ඉන්නම් කියලා නෙත් කොනින් කීවා ආදරේ මා බැවසිනහා හිතට හම්තුවා සදවගේලා ඔබත් කියන මනුත්‍ර. අපි දැන් මියුසියම් එකේ වෙලා යනවා අපේ ලන්ච් එක ගන්න. අපි ආවේ කොළඹ ආකේඩ් එකේ තියෙන විටෝ පිට්සා එකට. මෙයාලගේ තියෙන අවුට්ලට් තුනෙන්ම බිසීම එක තමයි කොළඹ තියෙන අවුට්ලට් එක. අපි ඩ්‍රින්ක්ස් වලින් ඕඩර් කරේ මැංගෝ මිල්ක් ෂේක් එකයි බ්ලූ මොජිටෝ එකයි. ආයි පිට්සා වලින් ඕඩර් කරේ පිට්සා පෝලෝ මීඩියම් එකයි තෙරියාකි චිකන් පිට්සා මීඩියම් එකයි. ඩ්‍රින්ක්ස් වලින් රේට් එක දෙන්න පුළුවන් 10 of 10 මැංගෝ මිල්ක් ෂේක් එකට. පිට්සා වලින් දෙන්න පුළුවන් පිට්සා පෝලෝ කියන යාළගේ අලුතින්ම ආපු පිට්සා එකට.
අපි දවල් ලන්ච් එකත් අරගෙන ඇවිල්ලා රෙඩි වෙලා අපි ආය හවස ආවා මූවි එකක් බලන්න. අපි බලන්න ආවේ ඔයාලා හිතන ෆිල්ම් එකමද කියලා බලන්නකෝ. ඔව් මේ තමයි ධර්මයේ යුද්ධය 2. ඉතින් මේ තමයි අපි දෙන්නගේ තවත් ආදරණීය දවසක් ගෙවන විදිය. ඔයාලත් පුළුවන් වෙලාවක් ආව ගමන්ම ඔයාලගේ ආදරණියන් එක්ක එකතු වෙන්න බලන්න. මං හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. අපි තව vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. See you soon. Bye. Piyaru as nada